කොහමද? අන්න අදත් vlog එකක් කරක් ආවා. අද මම මුලින්ම මගේ ස්කින් කෙයාර් ටික කරගත්තා. මොකද මගේ මුණේ පිම්පල් වල ඒකින්ද මං අයිස් වලින් මුණ පොඩ්ඩක් හොදගෙන මගේ ජැනෙට් පැක් එක සූතින් පැක් එක මම මුණේ ඇප්ලයි කරගත්තා. අද නම් vlog එක ටිකක් අමුතුට තියෙන මොකද මම වොයිස් කරලා පස්සේ ආපහු ඒ වොයිස් ටික ඩිලීට් කරලා රෙඩ් නෝට් එකට එඩිට් කරන්න ඕනේ හින්දා. කොහොම හරි අද මම මිනුවන්ගොඩ පොලට ආවා අම්මත් එක්ක අම්මගේ වැඩ වගේකටයි මගේ සපත්තු ටිකක් හදා ගන්නයි. ඉතින් ඒක කරගෙන ඉවර වෙලා මේ තියෙන ඊට පහුවදා මම නයිවලට ආවා අඳුරන අක්ක කෙනෙක් මට පොත් වර්ගයක් කිව්වා ඒ ටික ගන්න. අම්මා එනකන් ඉන්න වෙලාව තමයි මේ අම්මා ආවට පස්සේ අම්මත් එක්ක මං ගෙදර ආවා. මේ තියෙන්නේ මට හම්බෙච්ච පොත් ටික. පොත් ගොඩාක් මේ තියෙන්නේ බණ්ඩාරසේගේ ඉකෝන් ටියුට් වගේක්. මම ඒ ටික ඉල්ලුවා මේ අක්කා මට ඒ ටික ගෙන දුන්නා. මේ තියෙන්නේ ඊට පස්සේ පොත්වල ටිකවල දාපලා ගත්ත වීඩියෝ එකක් මම මිටුවල දැම්මේ අම්මා. ඊට පස්සේ මම DP education එකේ Chinese ඊළඟ තුන්වෙනි රෙකෝඩින් එක බලන්න තමයි හදන්නේ. අපි එහෙනම් වැඩේට බහිමු. පාඩම් කරලා ඉවර වෙලා මම රැට කෑවා. ඊට පහුවදා මට සනීප නැතුව හිටියේ. ඉතින් අම්මා මට මෙන්න මේ චිප්ස් පැකට් එක ගෙනාවා. ඊට පස්සේ මෙන්න මේ රයිස් එක ගෙනාවලා දුන්නා මට රැට කන්න. මං ඉතින් ඒකත් කෑවා. ඒක ඇත්තටම හරි රසයි. සිසාරික කියන්නේ මේ හරි තියෙන හොඳ කෑම කඩයක්. බ්‍රහස්පතින්දා ක්ලාස් එකේ සෙමිනාර් එකක් තිබ්බා. ඒකට ඉඳුවර සෑග් කියන ආටිස්ට් ආවා. මේ තියෙන්නේ මම ගම්පහ රේල්වේ ස්ටේෂන් එකේ බැහැලා බස් රෝඩ් එකට යන ගමන් ගත්ත ක්ලිප් එකක්. මම බීම් එකක් අරගෙන එක බොන ගමන් බස් එකේ සින්දුවක් දාලා තිබ්බේ. ඒකත් අහගෙන ගෙදර ආවා. පාරේ කවුරුත් නැහැ. මේ වෙලාවට ළමයිනුත් නැහැ. දෙකර පෙත්තට හින්දා ගෙදර එනකොටත් අම්මා මෙන්න මේකක් මට ගෙනත් තිබ්බා අදත්. ඉතින් මං ඒක අදත් කෑවා. ඊට පස්සේ මම වොෂ් එකක් දාගත්තා. දාගෙන ඉවර වෙලා මගේ කාමරේ හැඩිවිලා තිබ්බේ. මොකද මම හොන්ටම සනීප නැතුව හිටියේ මේ දවස් ටිකේ. මේ හැඩිවිලා තියෙන ඒවා සේරම අස් කරලා දාන්න ගත්තා. මුලින්ම මම මගේ ඇඳුමට පිරලා තිබ්බ රෙදි ටික නවලා අයින් කරා. මම මේ ළඟදී ලියපු සින්දුවක් AI වලින් මම වොයිස් දාලා
හැදුවා. ඉතින් මම ඒක ඊළඟ බ්ලොග් එකකින් අප්ලෝඩ් කරන්න ඕනේ නම් ඔයාලා කියන්න දාන්න කියලා මම අනිවාර්යෙන් අප්ලෝඩ් කරන්නම්. පල්ලෙහෙන් කමෙන්ට් කරා යන්න. ඊට පස්සේ මම බෑග් එක අස් කරන්න ගත්තා. ක්ලාස් බෑග් එක වුණාට මේකේ නැති මගුලක් නෑ. කෑම කඩයක් විතරයි නැත්තේ. මං ඒ ටික සේරම අස් කරලා ඉවරලා මම ආසම කුකීස් ජාතියක් තියෙනවා අර මැදට චොකලට් චිප්ස් දාපු. අපේ අම්මට ඒක හම්බෙලා අම්මා එක ගෙනත් තිබ්බා. මං ඉතින් ඒක කාලා ටිකක් බිව්වා. ඉතින් අදට මෙච්චරයි මගේ vlog එකේ තියෙන්නේ. ආයෙත් දවසක තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. බයි.